යාළුවනේ කොහමද? අපි අද පොඩි ටුවර් එකක් යන්න හැදුවා අවුරුදු කාලෙට. අපි යන්නේ බණ්ඩාරවෙල ඉදල්ගස් ඉන්න ඔහිය පැත්තට. අපි යන අතරේ පොඩ්ඩක් විතර අතර වුණා. අලු පහන ගෙන හරියද? අර තේරෙන ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. මේ විතර පාලම වැඩ මත ගොතුන් මෙතන වෙනකොට ඒ කියන්නේ අපි බලංගොඩ රත්නපුර බලංගොඩ හරහා එනකොට වෙලිහුල්ලේ පාස් වෙනත් එක තමයි මේ හරිය තියෙන්නේ. ලස්සන දියල්ලක් තියෙනවා. ඒක තමයි මේ දර්ශනය වෙන්නේ. මේම පාලම තමයි මට පේන්නේ. අපි දැන් බෙරගල පහු කරලා දැන් හපුදලට කිට්ටු කරලා තමයි දැන් මේ නතර කරලා තියෙන්නේ. මෙතන ලස්සන view point එකක් තියෙන එක අපි මෙතන නතර කරේ බලන්න පුළුවන් ආට. අපිට පේනවා ඇති දැන්. තාම සුන්දරයි මේ වෙලාවේ පොඩ්ඩක් වහිනවා. ඈත මීදුම එහෙම අපිට දර්ශනය වෙන ඇති මේ ලස්සනට. අපි බලමු තව ඉදිරියේදී කොහොමද කියලා. ඔයාලට ලස්සන තැන් බොහොමයක් තියෙනවා ඉදල්ගස් හිනට යන අතරේ. අපි පෙන්නන්න. අපි දැන් හපුතලෙන් බොරලන්ද පාරට දාලා තමයි මේ යන්න ඕනේ ඇඩිෂනල් බංගලෝ එක පැත්තේ. මේ යන පාර අතර සුන්දර දර්ශන කීපයක් තමයි. අපි දැන් ටී ස්ටේට් එකක් මැදින් තමයි මේ අපි මේ ලොකේෂන් එකට යන්නේ. වතු යායක් මැදින් අපි යන්නේ මේ සුපිරින්ටන් බංගලෝ එකට. අපි ගිහින් එතන සුන්දරත්වය බලමු. මේ බෝවා කියන ස්ටේට් එකට තමයි අපි ඉන්නේ. ලස්සන තැනක්. මේ තමයි ඉදල්ගස් හිල්ලේ පිහිටි බංගලෝ එක. අපිට නවාතන් ගන්න එතන. කොච්චර සුන්දර පරිසරයක්ද කියලා හිතනවා මේ තැනට ආවට පස්සේ. නිස්කලංකයි කුරුල්ලොන්ගේ හඬ අන්ධකාරය වැහි වලාකුළත් සමගම තාම සුන්දර පරිසරයක් තමයි මේක පිහිටලා තියෙන්නේ. තේවත්තක් මැදි වැටිච්ච පාරයි. සුන්දරත්වය තමයි මේ ඔබට පේන්නේ. ඔබට ඈතින් පේනවා ඇති මීදුම වලාකුළු ඈත ස්තිජේ කොච්චර අලංකාරද කියලා.
අපි දැන් මේ තේවත්ත මැදින්ම දල්ගස්සින්න ස්ටේෂන් එකට තමයි දැන් යන්නේ. දල්ගස්සින්න ස්ටේෂන් එකට අපි බලමු යන අතරේ. මේක තමයි යන්න තියෙන පාර. ඔකට පේනවා ඉතින්. අපේ දැන් මේ ගමනට ගමන් සගේ හම්බුනම පොඩි ගමන් සගේ. ඔහු තමයි අපිට පාර පෙන්නන්නේ. ගයිඩ් කෙනෙක්. ඔහු තමයි අපිට පාර පෙන්නන්නේ. අපි දැන් ඉදල්ගස්සින්න ස්ටේෂන් එකට වෙන පාරක් තොරගත්තා. මොකද අර ගිය පාර ටිකක් දුරයි. ඊට පස්සේ වෙනම පාරක් තියෙන ෂෝට් කට් එකක් මේ බංගලෝවේ ගින. අපි දැන් ඒක තමයි මේ යන්නේ. මට පෙන්නන්න වටපිට. මේ තේ දළු නෙල්පු ආකාරය තමයි මේ තියෙන්නේ. තේ දළු කඩන ලඳු තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ දැන්. මේ මෙතන තේ දළු කඩලා තේ දළු කිරනවා. අපිට පේන ඇති ගෝණි වලට දාන. ඒතන තේ දළු කඩපු ඒවා කිරනවා බෑග් වලට දාලා ඔබ දැක්කේ. මෙහෙම යනකොට ඇඟට දැනෙන සිසිලස නම් කියලානෙම කරන්න බෑ. ඒ තරම් මනරම් ඉතාලම ලස්සන පාරක්. මේ පේනවා ඇති වාට මේ. අපිට මේ යන අතරේ චර්ච් එකකුත් හම්බුණා. මේ වත්තර තියෙන එකම චර්ච් එකද. ඔබට පේන ඇති මේ. මේක ලස්සන තැනක තියෙන්නේ. ඔබට පේන ඇති බලන්න පුළුවන්. පෙන්නන්න. තාම ලස්සන අර ඈත මීදුමත් එක්ක ෆයිනස් ගස් ටිකත් එක්ක මාර ලස්සන රූපයක් තමයි අපිට ලැබෙන්නේ මේ. තේවත්තයි සියල්ල. වටපිට අර ඈත කෝවිලකුත් පේනවා. මේ තමයි ස්කීම් එක. මේ තියෙන වත්තු. ඉගෙන ඒගොල්ලයි වත්තේ ඉගෙන වතු වර්තිනේ ඈත පේන ෆැක්ටරි අර අතර. ෆැක්ටරි අර තියෙන්නේ. ඊට පස්සේ මේ වතු වල වැඩ කරන පිරිසක නිවාස තමයි අර තියෙන්නේ. අපි දැන් ටී ෆැක්ටරි එක ළඟ තමයි ඉන්නේ. එතන ඉඳන් තව මද දුරක් යන්න ඕනේ ස්ටේෂන් එකට. අපි දැන් උඩටම නැග්ගා. දැන් තමයි රේල් පාර දැක්කේ. ඉතින් රේල් පාරට ගොඩ වෙලා අපි ඉස්සරහට යමු ස්ටේෂන් එකට. මෙන්න රේල් පාර. ඔබට පේන ඇති මීදුම් අතරින් ස්ටේෂන් එක වැහිලා තියෙන මීදුම. ඒ තරම් මීදුමක් තමයි උඩ තියෙන්නේ ඉදල්ගස්සින්න. මේ තමයි ඉදල්ගස්සින්න ස්ටේෂන් එක. මේ ස්ටේෂන් එක පිටිපසු ප්‍රදේශ තමයි ඔබ දකින්නේ. මේ ස්ටේෂන් එකේ එතන මල් එහෙම තියෙනවා මෙතන ලස්සන. ඔබ පේනවා ඇති. මීදුම අතරින්
ඈත පේන්නේ නැහැ. මොකද මීදුම ගල්ලා තියෙන මේ වෙලාවේ වහින්නත් වගේ. මෙතන අඩි 5300ක් උසින් තමයි දල්ගස්සින්න ස්ටේෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5300ක් උසි. අපි දැන් මේ රේල් පාර දිගේ ටිකක් ඉදිරියට යනවා. පොඩි වැස්සකුත් වැටෙනවා. ඉතින් ඒක වෙනස් වෙනවා. ඉතින් එකපාරට අඩු වෙනවා වැස්ස වැඩි වෙනවා. මේ පැත්ත එහෙම තමයි. ලස්සන ෆයිනස් පත්තක් වෙනකොට පෙන්නන. මීදුම ගලපු ආකාරයක් තියෙන මේ ගස් අතරේ අපිට පේනවා සුදු පාරට. වැස්ස වැඩි කරාද කොහෙද? මෙහෙට එන්න